අපි අද බලමු ඔයාලට රාජ්‍ය ආයතනයකින් යම්කිසි තොරතුරක් ලබා ගන්න ඕන නම් නැත්නම් ඔයාලට යම්කිසි අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඔයාලට යම්කිසි තොරතුරක් දැනගන්න ඕන නම් ඔයා ක්‍රියා කළ යුත්තේ කොහොමද කියලා. ඒකට ඔයා ක්‍රියා කරන්න ඕනේ තොරතුරු දැනගැනීමේ පනතය මගින්. ඒකට ඔයාට ලෝයර් කෙනෙක් ඕනේ. ඔයාට පුළුවන් මම දාලා තියෙන පහත ලින්ක් එකෙන් ගිහිල්ලා තොරතුරු දැනගැනීමේ පනතට අදාළ RTI කියන ෆෝම් ආකෘති පත්‍රයෙන් පුරවලා නැත්නම් ලියුමකින් නැත්නම් ඊමේල් එකකින් ඒ අදාළ තොරතුරු ලබා ගන්න ඕන රාජ්‍ය ආයතන වෙත ඔයාට ලිඛිතව යවන්න පුළුවන්. නැත්නම් ගිහින් බාර දෙන්න පුළුවන්. නැත්නම් ඊමේල් කරන්න පුළුවන්. ඉතින් මේක හුඟක් ලොකු පහසුකමක් ඔයාලට සම්බන්ධයෙන් ඔයාලට මහජනතාව විදිහට රාජ්‍ය සේවයේ තියෙන විනිවිදභාවය සම්බන්ධයෙන් දැනගන්න, අක්‍රමිතා දූෂණ සම්බන්ධයෙන් ඔයාට දැනගන්න, ඒ වගේ විශාල කරුණු ප්‍රමාණයක් මේ තොරතුරු දැනගන්න මේ පනත හරහා ඔයාලට ලබා ගන්න පුළුවන් පහසුකම් තියෙනවා. ඉතින් මේක හොඳ ප්ලැට්ෆෝම් එකක්. මේකෙන් ඔයා කරන්න ඕන පළවෙනි කාරණා තමයි අපි කියමු උදාහරණයක් විදිහට ඔයාට ප්‍රාදේශීය සභාවෙන් ප්ලෑන් එකක් පාස් කරගන්න බැරි නම් එතකොට ඔයා එහා ගෙදර සිරිසේන එක පාස් කරගෙන තියෙනවා. ඔයාට බැරි ඇයි කියලා මොකක්ද තියෙන රීසන් එක ඇයි මට දුන්නේ නැත්තේ? එයාට දුන්නේ කොහොමද? ඔයාට නොදෙන්නේ ඇයි වගේ එකක් අහන්න පුළුවන් ක්‍රමයක් ඒක. ඒ වගේම ඔයාගේ දරුවා හවල් ඉස්කෝලේට දාගන්න බැරි වුණා. මගේ දරුවව මේ අපි දෙන්නගේ ළඟම ඉන්නේ. ඉතින් ඔයාලා දෙන්නටම එකම විදිහට එක ඉස්කෝලයක් ලැබෙන්න බෑ. එම ඉස්කෝලේ එයාට ලැබිලා ඔයාට ලැබුණේ. ඒක තොරතුරු දැනගැනීමේ පනතින් එයාව ගත්තේ කොහොමද කියලා ඔයාට අහන්න පුළුවන්. නැත්තම් ඔයාට පුළුවන් අරයට ඉඩම් ඔක්කොම දීලා තියෙනවා මට ඔක්කොම නොදුන්නේ ඇයි? ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන් හොඳම ප්ලැට්ෆෝම් එක තමයි තොරතුරු දැනගැනීමේ පනත. ඉතින් මේ පනත මගින් ඔයා රාජ්‍ය ආයතනයෙන් මේ තොරතුරු ඉල්ලද්දී දින 21ක් ඇතුළත තොරතුරු දෙනවා. ඔයා ආකෘති පත්‍රයෙන් ඉල්ලන්න ඕනේ. ඔයා වෙන කිසි දෙයක් කරන්න ඕනේ. ආකෘති පත්‍රය හරිම සරලයි. ඒක ඔයාට පුරවන්න පුළුවන්. ඔයාට සාක්ෂරතාවය තියෙනවා නම් පැහැදිලි සිංහලෙන් තියෙන්නේ එක කොලයයි. ඒක පුරවලා ඔයා බාර දෙන්න. ඒ වගේම මට ඔයාලට දෙන්න තියෙන උපදෙස් තමයි රාජ්‍ය ආයතනවල ඒ වගේ තොරතුරු ලබා ගැනීමදී නිකන් උපදූප දැනගන්න නිකන් අනවමනුෂ්‍යට කරදරයක් කරන්න අංජයක් අදින්න ඒ වගේ දේවල් වලට නෙමෙයි ඇත්ත වශයෙන්ම ඔයාට ඒකින් කරදරයක් වුණා නම් තොරතුරක් දැනගැනීමේ සැබෑ වුමනාවක් තියෙනවා නම් විතරයි ඔයා ඒක කරන්න ඕනේ හෘද සාක්ෂියට එකග වෙන්න. ඉතින් මම කියලා දෙන හැම එකම අද මිස්යූස් කරන්න එපා. නමුත් ඔයා මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගන්න. ඒකට කියන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ තමයි ඔයා ඉල්ලන්න ඕනේ. ඒතර එතනින් එන තොරතුරු මත ඔයාට යම්සි නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕන නම් ඔයා ඔන්න ලෝයර් කෙනෙක් හම්බෙලා ඒක කරගන්න පුළුවන්. නමුත් මේක මම මේ කියලා දෙන්නේ හැමතිස්සෙම ඔයාලට සාමාන්‍ය ජනතාවට කරන්න පුළුවන් ටිප්ස්. එතකොට ඔයාලට මේක මහ ජනතාව අතරට ගෙනියන්න පුළුවන්. මේ තොරතුරු එතකොට ඔයාට අර ගෙදර ඉඳලා විඳ ඉන්න ඕනේ මට අරක උන්නේ මේක උන්නේ අරයට කොහොමද උනේ කියලා අර එහෙම කිය ඉන්න ඕනේ. කෙලින්ම ඔයාට රාජ්‍ය ආයතනයට ඩිරෙක්ට් සම්බන්ධ වෙලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඔයාට තොරතුරු ලබාගෙන වියුක්ත ක්‍රියාමාර්ගකින් ඒ දේ කරගන්න පුළුවන්. මොකද රාජ්‍ය සේවය කියන්නේ විනීත භාවය තියෙන තැන. ඒවාලට තොරතුරු දෙන්න බැඳී හිටිනවා. නමුත් අධිකරණය වගේ තොරතුරු ලබා දීමේදී සීමා සහිතයි. ඔයාලා ඒක සම්බන්ධයෙන් නම් ලෝයර් කෙනෙක් එක්කම කටයුතු කරන්න. සාමාන්‍යයෙන් මම අර කිව්වේ වගේ ළමයි ඉස්කෝලේ දාගන්න වැඩ, ප්‍රාදේශීය සභාවේ වැඩ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඔයාලට තියෙන වැඩ, ඒ වගේ කියන්නේ ඔයාලට වෙන්න ඕන දෙයක්. ඒ වගේ ඔයාට යම් කිසි දෙයක් වුණා නම් ඔයා ඉතින් ඇත්තට මේ තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. මේක හදලා තියෙන්නේ ඔයාලට ඔයාලගේ අයිතිවාසිකම් ඔයාලගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. ඔයාලා මේ වගේ දේවල් හුඟක් දේවල් තොරතුරු ලබා ගැනීමේදී වෙන එකම හොදේ තමයි රාජ්‍ය ආයතනවලදී අවංචා අක්‍රමිතා සිද්ධ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බැඳී හිටිනවා ඒ තොරතුරු දෙන්න වගේම අවංකවම රාජ්‍ය සේවයේ මධ්‍යස්ථව සෑම කෙනෙකුටම හැමෝටම සමානව රාජ්‍ය සේවය ලබා දෙන්න. ඒ නිසා ඔයා ඕගොල්ලෝ ඒ සඳහා ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න මම හැමතිස්සෙම කියන්නේ අපි සාක්ෂරතාවයේ අපි දන්නවා. නමුත් අපි වැඩ කරගන්න ආකාරයක් දැනගන්න ඕනේ රාජ්‍ය ආයතනයකින්. අපි හැමදේම අර අපි දන්නේ නැහැ කියලා ඉන්නට වඩා තොරතුරු සොයාගෙන ගිහිල්ලා මේ වගේ පොඩි හරි වීඩියෝ එකකින් බලලා ඉගෙනගෙන ඒකට අවතීර්ණ වෙන එක තමයි අපි කරන්න ඕනේ. එතකොට තමයි ඔයාට පහසු වෙන්නේ ඇත්තට මහ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න රාජ්‍ය සේවයේ තියෙන ගොඩාක් දුර්වලතා මගහැරෙන්න පුළුවන්. අක්‍රමිතා සැකසෙන්න පුළුවන්. ඉතින් මහ ජන ඔයාලා අතේ ලොකු කාර්යභාරයක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඉතින් වැදගත් නම් තොරතුරු බෙදා හරින්න මාව ෆලෝ කරන්න. වැදගත් නම් තව කෙනෙකුට කියලා දෙන්න.